ආයුබෝවන් මේ වන විට ජාතික ජන බලවේග ආණ්ඩුව යම් විවේචන වලට ලක්වමින් පවතිනවා. ඒක ඒ විවේචන සමහර ඒවා සාධාරණයි. ඒ වගේම මේ අවස්ථාවලදී පෙන්눔 කරනවා ජාතික ජන බලවේගය වඩාත් කල්පනාවෙන් සහ මහජන සහයෝගයෙන් කටයුතු කළ යුතු බව. ඡන්ද බලය හුඟක් ලැබිලා මැතිවරණ තුනකින්ම ජයගෙන ඒ තත්වයම දිගටම පවතීය කියලා හිතන්න නරකයි. ඒ තත්ත්වය පවත්වා ගැනීම අවශ්‍යයි. ඒ තත්ත්වය එසේම පවත්වා ගැනීමත් ඒ තත්ත්වය පහළට වැටෙන්න නොදී රැක ගැනීමත් ආණ්ඩුකරණයේදී අත්‍යවශ්‍ය කාරණයක්. මේ අවස්ථාවලදී කලින් මේ ආණ්ඩුව පත්වීමේදී අප කිව්වා මේ ජන බලවේගය එහෙම නැත්නම් මේ වෙනම තමන්ගේ පක්ෂයට අමතරව තව මහජන නැත්නම් උගතුන් බුද්ධිමතුන් ආදී සියලු කලාකාරයන් ඔක්කොම එකතු වෙච්ච නැත්නම් සාමාන්‍ය මහජනයා එකතු වෙච්ච විශාල බලවේගයක් ගොඩනැගුණා කියලා. ඒක ඉතාම හොඳ කාරණයක්. හැබැයි එහෙම ගොඩනැගීමේදී ඒ අය අතරට එනවා පක්ෂේ නොවන සාමාන්‍ය ස්වාධීනයයි කියලා සිටිය හැකි පිරිස් එනවා. ඒ අය අතරේ වැරදි අදහසොත් තියෙනවා. කොහොමද ජාතික ජන බලවේගයේ ගොඩනැගීම නිසා තමයි මේ සමාජයේ මේ වෙනස ඇති වුනේ. මේ වෙනස ඇතිවීමේදී ඉතාම හොඳ සාධනීය ලක්ෂණ රාශියක් තියෙනවා. එකක් තමයි ඉතාම වැදගත් කාරණයක් තමයි මැතිවරණ 3ක් තියුවා. ලංකාවේ මෙතෙක් තියාපු මැතිවරණ මමත් 56 ඉඳලාම සෑම මැතිවරණයකම හිටියා මේ රටේ. ඒ හැම මැතිවරණයකදීම ජයග්‍රාහී පැත්ත අනිත් අයට පාර දුන්නා. ජයග්‍රහණය කරේ එක්කෝ එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒගොල්ල අනිත් පරාජය වූ අයට ගෙවල් ගෙනිතුවා පාර දුන්නා. ඉතා විශාල බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණා. සමහර විට රැකියාව වලින් දොට්ට දැමුණා. රැකියා වල හිටි අය නොඑක් නඩු හබ වලට පැටලවල එහෙම පලිගත්තා. එimhe සුසුකම් තියන අයට තනතුරු දුන්නේ නැහැ. ඔය වගේ ඉතා දැවැන්ත අකටයුතුකම් අයුක්තිය සපුරාම භාවිත කරපු අය තමයි මෙතෙක් පාලනය කළේ. එහෙම පාලනය කරගෙන ආපු රටක ඉතාම ඉහළින් ජයග්‍රහණය ලැබපු මැතිවරණ 3ක් පිට ජයගෙන ඒ ජය ගැනීමේදී සමාජයට ඔප්පු වුණු එක කාරණයක් තමයි ඊටාම සාමකාමී මැතිවරණයක්. මැතිවරණ 3ක්. ඒ වගේම ප්‍රචණ්ඩත්වයෙන් අඩු මැතිවරණ. ජයග්‍රහණය කරාට පස්සේ ඒ වගේ ගෙවල් වලට නැත්තම් ඒ අයට ගිහිල්ලා හිරිහැර කරලා ලොකු කැම්බර් දාලා එහෙම කටයුතු කළේ නැහැ. ආයතනවල ඒ අයට වැඩ කරන්න කිසිම ආයතනවල වෘත්තීය සංගම් මගින් ඒ අයට පාර දීම් කෙනෙහිලිකම් කිරීම ඒව කිසිවක් සිදු වුණේ නැහැ. මේ මැතිවරණයෙන් පස්සේ සාමකාමී වුණා වගේම
ඒ පැත්තත් එහෙම සාධාරණ වුණා. ඒ වගේම කලින් තිබුණු සෑම මැතිවරණයක්ම දිනන්න රජයේ මුදල් භාවිතා කරා, රජයේ සම්පත් භාවිතා කරා, රජයේ පුද්ගලයෝ, රජයේ රාජ්‍ය බලය සම්පූර්ණයෙන්ම යෙදුවා. මේ මැතිවරණ තුනේදී ඒ රාජ්‍ය බලය කිසිසේත් යෙදුවේ නැහැ. අන්න ඒ කාරණයම අතිශය මේ ඉතිහාසයේ අතිශය විශාල වෙනස්කමක් ඒක. ඒ කාරණය තාමත් ඔය විරුද්ධ පක්ෂයේ ඉන්න අයට කරන්න බෑ, කරන්න පුරුද්දක් නැහැ. ඒක කරන්නම පුළුවන් මේ පක්ෂයට, මේ ආණ්ඩුවට පමණයි. මේ ආණ්ඩුව ඒක භාවිත කරලා පෙන්නලා තියෙනවා. ඒක ගැන ආණ්ඩුව ආඩම්බර වෙන්න ඕන තමයි. සතුටු වෙන්න ඕන. අපිත් සතුටු වෙන්න ඕන. ඒ වෙනස්කමම ඉතිහාසය වෙනස් කිරීමක් බවට පත් වෙනවා ඉදිරි කාලේදී. ඉදිරි කාලේදී ඒකෙන් ගම්‍ය වෙන්නේ කොහොමද? එවැනි තත්ත්වයේ පවත්වා ගන්න අය මිස ඉන් බෑර වෙනත් පුරුදු කිසි කෙනෙකු මේ පාලනයට වැද්ද නොගත යුතු බවයි. ඒ හැරෙන්න ආර්ථික ක්ෂේත්‍රයේ විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විවගාව සම්බන්ධයෙන් වෙනත් තැන්වල ආදී වශයෙන් ඒ තැන්වල ඒ කටයුතු සම්බන්ධයෙන් සෑහෙන වෙනස්කම් තියෙනවා. සෞඛ්‍ය සේවයේ සෑහෙන වෙනස්කමක් ඇති වෙමින් පවතිනවා. අධ්‍යාපනයේ විශාල වෙනස්කම් ඇති වේවි කියලා අපට විශ්වාසයි. හොඳ තත්ත්වයක් පාසල් වලට ඒ තත්ත්වය ඇති වේවි කියලා. එහෙම තත්ත්වයක් කවදාවත් මින් පෙර සිද්ධ වුණේ නැහැ. ඒක වඩා හොඳ තත්ත්වයකට යන ලකුණු තමයි තියෙන්නේ. අන්න ඒ අතරේදී තමයි මේ යම් අඩුපාඩුකම් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා කිසිසේත් අපේ අර වෙනත් අය කෙරෙහි අපේ කිසිම විශ්වාසයක් නැහැ. ඒ අතරේදී මේ අයට කියන්න කැමතියි වඩා හොඳ පළපුරුද්දක් ඇතිව මේ කටයුත්ත කරන්නයි කියලා. මේ මෑතකදීම අර කොටහේන දැරියක් සියද වෙනසා ගැනීම Tamanට පාසලේදී සිදු එකක් ලිංගික හිංසනයක්, අනිත් එක ඊට පසු සිදු නොයෙක් කෙනෙහිලිකම් ආදී ව්‍යවසාගත නොහැකිව සියද වෙනසාගෙන තිබුණා. ඒ හා සම්බන්ධව කටයුතු කිරීමේදී ඇමතිවරිය අතින් යම් අදහසක් කියවිලා ඒක යම් වරදක් බව සමාජයේ විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒක පස්සේ නැහැ කිව්වත් ඒ දේ සිද්ධ වෙලා තියෙනවා. ඒක යම් ප්‍රමාණයකට සමහර විට අදහස් කරේ නැතුව වෙන්නේ නැති එහෙම දෙයක් කරන්න. මෙතනදී සිද්ධ වෙන දේ මෙන්න මේක වටහාගත යුතුයි. මේ ආණ්ඩුවේ ඉන්න අය නැති ඇමතිවරු සියලු දෙනාම එහෙම කිව්වම අපි ඇමතිවරු අපට උපදෙස් දෙන්න ඕනේ නැහැ කවුරුවත්. අපි කවුරුවත් කියන එක අහන්න ඕනේ නැහැ. අපිට ලොකු බලයක් තියෙනවා ආදී කියලා එහෙම ලොකුවට හිස උදුම්මා ගැනීම කිසිසේත් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. මොකද්ද මේ සිද්ධියේදී ඇති වුණු දේ? ඒ දැරිය සියදිවි නසා ගන්නත් පෙර ලිංගික හිංසනයට ඇති වුණා. ඇය ගණිත කාමරයකදී ඒ ලිංගික අතවරයට ගොදුරු වීමට ඒ පාසල් පරිසරයේ ඒ විදියට ගොඩනැගී තිබීම, ළමයින්ට ආරක්ෂාවක් නැතිව ළමයින්ට එහෙම හිංසාවක් ඇති වෙන පුරුදු විදියට ඒ පරිසරයේ ගොඩනගා තිබීම, ඒ විදියට ගණිත කාමර ආදී ආරක්ෂාවක් නැතුව පැවැත්වීමම පරිපාලනයේ ලොකු දුර්වලකමක්. ඒක විදුහල් පතිගේ ඉඳලා එන වැරද්දක්. එතකොට මේ ආණ්ඩුව කළ යුත්තේ අන්න ඒ නිලධාරියා ඒ කටයුත්ත සඳහා යොමු කිරීම. ඒක කරාද නැහැ. ඊළඟට ඒ දේ සිද්ධ වුණා කියලා කොහෙන් හරි පැමිණිලි කරලා පොලිසියටත් ගිහිල්ලා ඒ ආවට පස්සේ විදුහල්පති ඒ ගුරුවරයා මාරු කරලා ඒකට නිසි දඬුවමක් දෙන්න කල්පනා නොකර ඒ ළමයාටම හිරිහැර වෙන විදිහට තමයි
ක්‍රියා කරලා තියෙන්නේ අපිට ලැබෙන තොරතුරු අනුව. කොහොමනත් පාසලෙන් සිදුවෙන්න ඕන නිසි ක්‍රියා පටිපාටිය ඉටු වෙලා නැහැ. අන්න ඒ කාරණය ඉටු කරන්න අධ්‍යාපනයේ වෙනස්කම් ඇති කරන්න මහා ලොකුවට කතා කරන්නේ නැතුව අන්න එහෙම වෙනස්කම් කරමින් මේ පාසල් පද්ධතිය වෙනස් කරගෙන යාමට අලුත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නට පෙර ඒ පරිසරය ඇති කළ යුතුයි. නැත්නම් අලුත් අධ්‍යාපන ක්‍රමයක් කොහෙද පිටවන්නේ? මේ ක්‍රමය තුලමද? ඊළඟට පැමිණිලි කරාම පොලිසියෙන් ඒ කාර්යය හරියට ඉටු වුණාද? අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඒ කාර්යය හරියට ඉටු වුණාද? අන්න ඒ කාර්යය ඉටු වෙන තැනට මේ පරිපාලනය, රාජ්‍ය පාලනය සකස් කළ යුතුයි. ඒක කරලා නැහැනේ. ඒක ඉටු නොකර මේ සියලුම රාජ්‍ය ආයතන තුල ඒ தත්ත්වය ගොඩනැගීම තමයි අලුතෙන් මේ බලාපොරොත්තු වෙන දේ. නීතිය හරියට ක්‍රියාත්මක කිරීම. ඒ දේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඊළඟට ටියුෂන් පන්තිවල ඔය කියන තැනකදීත් එහෙම වුණා නම් එයාට ඒවත් නියාමනය කරන්න, ඒවත් පාලනය කරන්න ඕන. ඒවයි තමන්ගේ පක්ෂයේ කෙනෙක් හිටියයි කියලා එහෙම ඒව අතහැරලා ඒගොල්ල නිදහස් වෙන විදියට කතා කරන්න. ඒගොල්ලගේ ජනමාධ්‍යත් ලව දෙව නැතුව පටන් ගත්ත තමන්ගේ මිනිහ බේරගන්න. මේ කාරණේ, මේ ආකල්පය, මේ ප්‍රවේශය නම් ඊටාම හානිකරයි. මේක අපි ආගෙන හිටියයි ඒ තමන් එයා බේරගන්න. කරන්න තිබුණේ වරදක් කරලා තියෙනවා නම් ඒක නීතියෙන් ක්‍රියා කරන්න. අපි ඒකට බාධා කරන්නේ, අපි ඒකට සහාය දෙනවා. ඒ කටයුත්තයි කරෙන්න ඕන. ඒක කෙරෙන විදියට කටයුතු කරලා අනිත් එක ජනමාධ්‍ය මේකෙදී ක්‍රියා කරපු ආකාරය නම් කිසිසේත් සතුටුදායක නැහැ. ජනමාධ්‍යත් ඒක ඒ විදියටම ඇයට හානි වෙන ලෙස මේක සිද්ධිය වෙලා සෑහෙන කාලයකට පස්සේ එළියට එන්න. ඇයි ඒක සැඟවුනේ? අර තමන්ට මේ පෙස්සමක් නැත්තම් ලියවිල්ලක් දැනුම් දීමක් කරේ නැහැ කියන තැනට එන්න ඉස්සර වෙලා කරුණු රාශියක් සිදුවිය යුතු තිබුණා. දෙමව්පියන්ගෙන් සිදුවිය යුතු තිබුණා. ඒ අඩුපාඩු සකස් වෙන්න ඕන. ඒක වහාම පොලිසියට දැනුම් දිය යුතුයි. එතන ඉඳලා මේ ගුරුවරයා සම්බන්ධ කටයුත්ත පටන් ගන්න ඕන. ඒක දැනගත්ත වහාම මේ පරිසරය වෙනස් කරන්න මොකද්ද තාම ඒ පියවර කරන්නේ නැන්නේ. තාම එහෙම පාසල් වල ඒ වගේ පරිසරයන් තියෙනවද නැද්ද? ඒව කොහොමද වෙන්නේ? ඒකට වග කියන්නේ කවුද? ඒ කාරණය විමසා බැලීමට එසේ වග නොකියුවොත් මොකද වෙන්නේ කියන ඒව කිසිම නියාමනයක් නැහැ. අන්න ඒ කාරණා ගැනයි මේක. අනෙක් කාරණය මේ ජනමාධ්‍යවලදී මේ කාරණයේදී අපේ ජනමාධ්‍යකරුවෝ ඇත්තෙන්ම මේ වන විට ඊටාම විශිෂ්ට ගණයේ ජනමාධ්‍ය කරුවෝ එහෙම නැත්නම් ජනමාධ්‍ය භාවිතයක් ඇති මාධ්‍ය භාවිතයේ පිළිබඳ අසල දැනුමක් ඇති කීප දෙනෙක් අපේ මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒ සියලු දෙනා මේ ආණ්ඩුව කෙරෙහි සතුටින් තමයි මුල ඉඳලම ඒ කටයුතු කරේ. මේ කාරණේදී මේ විවේචනය කරා. එතකොට දැන් මේ ආණ්ඩුවට නිකන් ඒගොල්ල හතුරු වගේ පේන්න පටන් අරන් තියෙනවා. මේක තමයි අති භයානක කාරණා. මේ මිතුරු මේ ඊටාම අසල දැනුමක් ඇති මේ ක්ෂේත්‍රේ හොඳ භාවිතයක් තියෙන ඊටාම විචක්ෂණශීලීව ක්‍රියා කරපු පහුගිය කාලේ මේ පුද්ගලයෝ තරහ කර ගැනීම නම් අන්තිම මෝඩකමක් හැටියට තමයි අපි දකින්නේ. අනිත් එක ආණ්ඩුවේ හැටියට මේ ජනාධිපතිතුමා අනුර කුමාර මහතා විතරක් මේ ආණ්ඩුවේ සිටින ආණ්ඩුව හරියට ඉදිරියට ගෙනියන්න පුළුවන් දැක්මක් සහ ඒ ගැන කැපවීමක් තියෙන බව පෙන්වන බව රාසක් නෙමෙයි. එතකොට ඔහුට තනියම මේක කරන්න බෑ. තව කීප දෙනෙක් ඉන්නවා. ඒ කීප දෙනා ඇරුණම මේ මහා විශාල පිරිස නිකම් බොරුවට අර මේ යන්නන් වාලේ යන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. මේක බෙහෙවින්ම
සලකා බැලිය යුතුයි මේ පක්ෂය. මේ අය දැනුවත් කරන්න. මේ පක්ෂය බොහොම තමන් ගැනත් ඕනවට වැඩිය ලොකුවට හිතනවා. අපි මෙච්චර කාලයක් ඉඳලා අපිට උගන්වන්න දැනගන්න කවුරුවත් නැහැ. අපි තරම් මේ ගැන දන්නේ සමාජය ගැන, දේශපාලනය ගැන, මාක්ස්වාදය ගැන, මේ විෂයන් ගැන අපි තරම් දන්න අය නැහැ. අනිත් අය අපට ඒවා ගැන උපදෙස් දිය යුතු නැහැ කියනවා වගේ ආකල්පයක් තමයි පේන්න තියෙන්නේ. කිසි කෙනෙකුගෙන් ඒ හා සම්බන්ධ ඒ කරුණු සම්බන්ධ දේශපාලනය වේවා වෙනත් කාරණයක් ගැන වේවා නීතිය හරියට ක්‍රියාත්මක වෙන, නීතියේ ආධිපත්‍යය ඇති වෙන විදියට මේ ආයතන සකස් කරගෙන තාම පොලිසිය ඒක සකස් කරගන්න බැරි වුණා. පොලිසිය දැන් නන්නත්තර වෙනවා. පොලිසිය කටයුතු කරන්න ගියාම බැයි වෙලා තියෙන්නේ එක්ක පරණ විදියට ක්‍රියා කරන්න, නැත්නම් මේ මොනවා හරි වරදක් කරලා ඒ වරදට මොනවා හරි දඬුවමක් විඳින්න විදියට මේ ක්‍රියා කරන්න. මෙබඳු තත්ත්වයක් තියාගෙන නම් ඉදිරියට යාම සිදුවන්නේ නැහැ. ඒක සැබවින්ම අර ආණ්ඩුවෙන්ම කියනවා වගේ වෙනස් කරනවා නම් ඊට වැඩිය හොඳ කට්ටියක්, ඇත්තෙන්ම ඊට වැඩිය හොඳ කට්ටියක් එන්න පුළුවන් මේ වැරදි මේ විදියට සිදු වුණා. මේ වැරදි සිදුවීමෙන් පස්සේ ආණ්ඩුව ඔක්කොම මේ පක්ෂෙත් වටහා ගන්න ඕන, ආණ්ඩුවත් වටහා ගන්න ඕන. ආණ්ඩුවටත් වඩා ගුණාත්මකව ජනතාව ඉස්සරහා ඉන්නේ. ජනතාව ඉදිරියෙන් ඉන්නේ. ජනතාව ඒ දුර්ගුණ කිසිවක් දැන් සලකන්නේ නැහැ. ඒ ඉන්න අය නැවත බලයට පත් කරන්න හේතු වෙන්නේ මේ පහුගිය ඡන්දෙදී ඔය ටිකක් ඡන්දාරෙන් මෙහෙන් වැඩි වුණාට හිතන්න එපා ඒගොල්ලන්ට බලය දීලා නැවත මේ රට ඒ පැත්තට ආපස්සට ගනීවි කියලා. මහජනයා ඒ තැන නැහැ. ඒක නිසා අලුතෙන් කොටසක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යයි. මේ ඉන්න පිරිසම ගොඩනගෙනවා නම් ඉතාම හොඳයි. ගොඩනගෙන්නේ නැත්නම් සැබෑවටම අලුත් පිරිසක් ගොඩනැගීමට අලුත් මේ දර්ශනය ඉදිරියට ගෙනියන්න මහජනයාගේ ගුණාත්මක භාවය ඉතාම හොඳ තත්වයක පවතින්නේ. ඒ ගුණාත්මක භාවයෙන් ඉදිරියට යා හැකි මහජනයාට කිසිසේත් පසුබට වීමට කාරණයක් නැහැ. මේ මහජනයා තවමත් ඉන්නේ මේ ආණ්ඩුව මේ විදියටම පවතිනවා නම් මේ ආණ්ඩුව ඉන්නේ එක තැන. ඉදිරියට පිම්මක් අරගෙන වර්ධනය වෙන ලක්ෂණයක් නැහැ. ජනතාවත් සමගම ඉදිරියට ගුණාත්මක භාවයෙන් වැඩි වෙන්න ඕන ආණ්ඩුවේ සිටින සියලුම දෙනා. ඒ අය ඒක දැනුවත් කරන්න ඕනේ. ඒ අයට ඒ නොවිධිමත් අධ්‍යාපන ක්‍රම මගින් ඒ තැනට ගන්න ඕන. එහෙම කිසිම උත්සාහයක් පේන්නේ නැහැ. ඒක නිසා මේ වගේ අවස්ථාවක විවේචනය කරන අය ආණ්ඩුවේ සැබෑ ආරක්ෂක. ඒ බවත් නොතක ඒ අයටත් පාර දෙමින්, ඒ අයටත් අවලාද නගමින් ඔය YouTube වල ඉන්න ඔය කීප දෙනෙක්, අඳ බාල කීප දෙනෙක් එහෙම යනවා. තමන්ගේ පැත්තම විතරක් බේරගන්න. යුක්තිය සාධාරණය ගැන නොසිතා. මේක මේ පක්ෂයට, මේ ආණ්ඩුවට හානි කරයි. මේ ප්‍රවේශය. මේ තත්ත්වය නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. වඩා දියුණු, වඩා පැසුණු සමාජයකට තමයි අපි පියවර තියන්නේ. පැසුණු විදියකට මේ කටයුතු කරන්න. ඒක නිසා මේ වෙලාවේ අනතුරු ඇඟවීමක් තමයි මේක. විශේෂයෙන්ම විවේචනය කරන අය තමන්ගේ හොඳ ආරක්ෂක බව තේරුම් ගත යුතු වෙනවා. තමනුත් ඉගෙන ගත යුතු වෙනවා. ඕනෑවට වැඩිය තමන් ගැන ලොකුවට හිතීම විනාශයට කාරණයක් බව නැවතත් අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.